ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ තමිල් எழுத்துக்கள் වල ඊළඟ අකුරු තමයි අපි බලන්න යන්නේ. ඒ කියන්නේ දැන් කලින් වීඩියෝ එකක් අපි බැලුවේ ඒනා කියන එක. දැන් මේ වීඩියෝ එක බලන්නේ එකකින් ඒ කියන ඒ යන්නා කියන වචනේ තමයි බලන්න යන්නේ. ඒ යන්නා එක ලියන්නේ ඒ වගේම ඒනා කියන එක ලිව්වා වගේම මේම ලිව්වා මේම. ඒ කියන්නේ මෙතන බිඳුවත් එක්කම ගිහිල්ලා උඩට ගියා. මේම අපස්සට පල්ලයට ආවා. හරිද? එහෙම තමයි ANI කියන එක ලියන්නේ. ANI එකකින් අපි කියවන්න පුළුවන් වචන කීපයක් එක්කම මේකත් බලමු. පළවෙනි එක ඒනි. ඒ කියන්නේ ඒනි. කියන්නේ දැන් කලින් අපි වීඩියෝස් වල අපේ වීඩියෝස් වල ඔයාලට බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් මේක කොහොමද අපි ප්‍රොනවුන්ස් කරන්නේ කියන එක මම කියලා ඇති. දැන් ඒන කියන මේකට වඩා මේකේ පොඩි වෙලාවක් අපි වැඩියෙන් ගන්නවා. ඒ කියන්නේ ඒ නි. ඒ කියන්නේ ඒ කියන එකට වඩා පොඩි වෙලාවක් අපි ප්‍රොනවුන්ස් කරද්දී පොඩ්ඩක් වැඩියෙන් අරගෙන ඒ නි කියන කියනවා. ඒ නි කියන එකට තේරුම ඉනිමග. හරි? ඒ වගේම දෙවැනි අකුරු ඒ රි. ඒ රි. ඒ කියන්නේ වැවකට තමයි අපි ඒ නි කියලා දැමලවල කියන්නේ. ඒ වගේම හතරවෙනි එකට ඒලම්. ඒලම් කියන්නේ බෙන්තේසිය. හතරවෙනි එකට අපි බලන්නේ ඒලු. ඒලු කියන්නේ අත. ඒ කියන්නේ නම්බර්ස් වල අතට තමයි අපි කියන්නේ ඒලු කියලා. හරි? මේ ටික තමයි අපි මේ ANI කියන මේකෙන් අපි බලන්න තියෙන්නේ අපිට සාමාන්‍ය ලේසියෙන් කියවන්න පුළුවන් දෙමළ වචන ටික. මේ වචන ගැන කට්ටියට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට්ස් ටික දාන්න. මේ තව මොකක් හරි ඔයාලට කියන්න තියෙනවා නම් ඒකත් කමෙන්ට්ස් කරන්න. අපිත් එක්ක මේ වගේ වීඩියෝස් ටික දිහට බලන්න අපිත් එක්ක දිගටම කනෙක්ට් වෙලා ඉන්න. Thank you.